හායි කොහොමද ඉතින්? මං ඉතින් හැමදාම ඔයාලට අරගෙන එන්නේ වැඩිපුරම මූණට කරන සත්කාරනේ. ඉතින් මං හිතුවා අද ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ගොඩක් අය කොච්චර බොඩි ලෝෂන් ගෑවත් සුදු වෙන්නේ නැහැ, පැහැපත් වෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකට පොඩි ටිප් එකයි කරන්න තියෙන්නේ. ඉතින් මම මේ පාවිච්චි කරන ගානියා බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එකට පොඩි දෙයක් එකතු කරලා ගානකොට තමයි මගේ ස්කින් එක ගොඩාක් පැහැපත් වුණේ. ඉතින් එහෙනම් එන්නකෝ බලන්න කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා හැමදාම රෑට බොඩි ලෝෂන් පාවිච්චි කරනව නේද? ඉතින් එහෙම නැති කෙනෙක් නම් අදම පටන් ගන්න රෑට ඔයා නින්දට යන්න කලින් බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ ක්‍රමයට මම හිතනවා සුදුසුම බොඩි ලෝෂන් එක මේ ගානියා බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එක. මං අනිත් බොඩි ලෝෂන් එක මේක පාවිච්චි කරලා නැහැ. ඒ වුණාට මට හොඳ රිසල්ට් තියෙන්නේ මෙන්න මේ බොඩි ලෝෂන් එකට මේක මික්ස් කරලා පාවිච්චි කරාට පස්සේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ගානියා බොඩි ලෝෂන් එකට මේක මික්ස් කරලා ගන්න ඔයාලට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හැමදාම රෑට මගේ බොඩි ලෝෂන් එකෙන් ටිකක් අතට අරගෙන ග්ලිසරීන් වලින් බිංදු 3ක් වගේ ඒකට දාලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඒක අත් දෙකේ කකුල් දෙකේ මුළු ඇඟේම ගාන්න පුළුවන්. ඉතින් ඔයා හරියටම සතියක් කරලා බලන්න ඔයාගේ ස්කින් එක ග්ලෝ වෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා ග්ලිසරීන් එකක් තෝරගද්දි හොඳ ග්ලිසරීන් එකක් තෝරගන්න. ගොඩක් කඩවල් වල තියෙනවා රුපියල් 100 ගානට. ඒව නෙමෙයි මම මේ පාවිච්චි කරන ග්ලිසරීන් එක රුපියල් 500 ගානක් වෙනවා. ෆාමසි එකෙන් ගත්තේ. හොඳ ග්ලිසරීන් එකක් තෝරලා ගන්න ඕනි. ඉතින් ඔයාලා දන්නවා ග්ලිසරීන් කියන්නේ අපේ හැම ක්‍රීම් එකකටම ෆේස් වොෂ් එකටම ගොඩාක් දේවල් වලට මේ බියුටි පැත්තේ හැම දෙයකටම ග්ලිසරීන් පාවිච්චි කරනවා අපේ ස්කින් එක පැහැපත් කරන්න. ඉතින් මම දැන් මාස 2ක කාලයක් ඉඳන් මේ මගේ බොඩි ලෝෂන් එකට ග්ලිසරීන් බිංදු කිහිපයක් දාලා හොඳට අත්පාවල බොඩි ලෝෂන් ගා ගන්නවා. ඉතින් ඒකෙන් මට වෙනදට වඩා හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේකෙන් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාට මේකෙන් ප්‍රතිඵල ලැබෙනවම තමයි. ඔයාලත් කරලා බලන්න. කරලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මොන ගෑන් ළමයාත් කැමතිනේ ලස්සන වෙන්න, සුදු වෙන්න, පැහැපත් වෙන්න. ඉතින් ඔය බොඩි ලෝෂන් ගානවා සුදු වෙන්නේ නැහැ, පැහැපත් වෙන්නේ නැහැ කියන කට්ටිය ඔයාලගේ බොඩි ලෝෂන් එකටත් මේකෙන් බිංදු කිහිපයක් දාලා සතියක් දෙකක් ගාලා බලන්න ඔයාලට වෙනසක් පේනවද කියලා. බලන්න දෙයක් නෑ, අනිවාර්යෙන්ම ඔයාව මේකට පැහැපත් වෙනවම තමයි. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්.